ස්ටිල් මිස් බ්ලෝවර් 5600 බෙහෙත් ඉසින යන්ත්‍රය ගැන අපි කතා කරන්න යන්නේ. ස්ටිල් 5600 බෙහෙත් ඉසින යන්ත්‍රය ගත්තොත් අසබල 3.9ක් මීටර් 12 මාරක් දුර ඉසිය හැකි ලීටර් 13ක ටැංකියක් සමග මේ යන්ත්‍රය. මේ යන්ත්‍රයේ තියෙන විශේෂ දේවල් අපි ගැන කතා කරමු. පඳුරු වලට අපි තෙල් ඉසින විට 100% ආවරණය වෙන පරිදි ඒ පඳුරු වලට උඩ යට කොළ කඳ මේ සියල්ලටම ආවරණය වෙනවා. මේක තමයි මේ යන්ත්‍රයේ තියෙන විශේෂම කාරණය. ඊට අමතරව අපිට තෙල් අඩුවෙන් වැය වෙන එක සහ පඳුරු වලට 100% ආවරණය වෙන එක තමයි මේ යන්ත්‍රයේදී අපිට විශේෂම දේ. ඒකට මූලික හේතුව ජර්මන් නිෂ්පාදනයක් අසබල 9.9ක්. ඒ වගේම අපිට මේ ඉසින දියරය අපි දාලා තියෙන තෙල් අපිට අවශ්‍ය ගොවි මාත්‍යට අවශ්‍ය කරන ප්‍රමාණයට අපිට මෙතනින් මේ කරාමයක් කරා තෙල් ඇරලා තියෙනවා. ඉන්පසුව අපිට මේ කොටසෙහි මෙතන අංක 1 2 3 කියලා 6 වෙනි සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අනුව අපිට පිට කරන තෙල් ප්‍රමාණය මේ අපේ වත්තේ තියෙන පඳුරු වලට අවශ්‍ය කරන දියර අපිට නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයටම ඉසින්න පුළුවන් ප්‍රමාණයට ගොවි මාත්මයට ඊටම පාසුවෙන් මේක මේ නොබ් එක හරහා පාලනය කළ හැකියි. ඒක නිසා අපිට වැය වෙන තෙල් ප්‍රමාණය අඩුවෙන් සහ අපි ඉහපු තෙල් ප්‍රමාණය ඒ පඳුරු වලට සාර්ථකව කොළ කඳ සියල්ලටම වදින පරිදි අපිට අසුරු විය හැකියි. ඊට අමතරව මේකේ තියෙන තව විශේෂ දෙයක් තමයි අපිට ගොවි මාත්‍යට අවශ්‍ය කරන ප්‍රමාණයට දැන් දුරකට අපි තෙල් ඉහින්න ඕන නම් අපි ඉන්න සිටින තැන ඉඳලා දුර දිහාවට අපි මීටර් 12 මාරක් මේක ඉහින්න පුළුවන් නම් ඒ ප්‍රමාණයට අපි සම්පූර්ණ බලය මේක යොදා ගන්න ඕන. ඒ විට ඒ ගොවි මාත්‍යට අවශ්‍ය කරන පරිදි මේක පාලනය කරන්න හැකි. ඊට අමතරව අපි ළඟකට තියෙන පඳුරු වලට තෙල් ඉසින්න ඕන නම් අපි මේ ස්ථානයෙන් අපිට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණයට අපිට අවශ්‍ය ප්‍රමාණයට රඳවා තැබිය හැකි. ඒක තමයි මේ තියෙන මේ යන්ත්‍රයේ තියෙන සුවිශේෂම කාරණා. ඊට අමතරව ලීටර් 13. ලීටර් 13 කිව්වම අපිට ගොවි මාතුරු ගොඩක් කලබල වෙනවා. ලීටර් 16 හෝ ඊට වැඩි ප්‍රමාණයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ යන්ත්‍රය ඇයි ලීටර් 13ට අපිට ටැංකිය ප්‍රමාණවත් කරලා එවන්න හේතුව මේ ලීටර් 13න් අපිට වැඩි වෙලාවක් මම ඒක තමයි වේලපාම කිව්වේ අපේ තෙල් ප්‍රමාණය වැය වෙන ප්‍රමාණය ඊටාම අඩුවෙන් පාලනය කරන්න පුළුවන්. එම නිසා මෙතනින් අපිට අඩු තෙල් ප්‍රමාණයකින් වැඩි වෙලාවක් ඉසින්න පුළුවන්. ඒක තමයි මේ යන්ත්‍රයේ තියෙන සුවිශේෂම කාරණේ. ඊළඟට අපිට තෙල් අපි නැවත පිරවීමේදී ඊටාම පාසුවෙන් පිරවීම සඳහා ලොකු පියනක් සහිත මේ ටැංකිය නිසා පිටතට කාන්දු නොවි ආරක්ෂිතව මේ ස්ථාන මේ ටැංකියට පුරවා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේකේ තියෙන තව සුවිශේෂම දෙයක් අපිට යන්ත්‍රයේ මේ ක්‍රියා කරන විට උලම් 10%ක් 90ක් අපිට මේ හෝස් එක හරහා එළියට පිට කරනවා. 10%ක කොටසක් මෙන්න මේ වැල්ව් එක අරහා ටැංකියට පීඩනයක් ඇති කරනවා. මේ ටැංකියට පීඩනය ඇතිවීම නිසා පිට කරන තෙල් ප්‍රමාණය අපි නොබ් එකෙන් හරින ප්‍රමාණයටම ප්‍රෙෂර් වෙලා යන කිසිම අඩු වැඩි වීමක් නැතුව වර්ග මීටර් 1200ක් පැයකට ආවරණය වෙන පරිදි මේ යන්ත්‍රය ක්‍රියා කළ හැකියි. ඊට අමතරව මේ යන්ත්‍රයේ තියෙන මෙන්න මේ නොසල් 3 මේ හරහා අපිට ළඟකට හෝ දුරකට එහෙම නැත්නම් උඩට මේ වගේ දේවල් වලට ඇසුරිය හැකි ඊටාම පාසුවෙන් සවි කරගන්න පුළුවන් පරිදි මේ කොටස් යන්ත්‍රයට මේ කෑලි තුනම අපිට ලැබෙනවා. නොමිලේ ලැබෙනවා.
ඒ වගේම තව විශේෂ කාරණයක් මට කියන්න තියෙනවා. මේ යන්ත්‍රය 5600 දැන් මීට අමතරව අපේ තව මාදිලියක් තියෙනවා. SR 450. SR 450 යන්ත්‍රය අපිට මීට වඩා විශේෂිතයි. අපිට උඩකට එහෙම නැත්නම් කෙමිකල් තෙල් වර්ග නැතුව දියර වර්ග නැතුව පවුඩර් එහෙම නැත්නම් ඩොලමයිට් යූරියා කැටපෝර මේ වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන් ඉතාම බලගතු යන්ත්‍රයක් SR 450 කියන යන්ත්‍රය. ඒ වගේම අඩි 50ක් ආසන්නව උඩට පොල් වගාවේදී රබර් වගාවේදී තව පළතුරු වගාවේදී උඩට තෙල් ඉසින්න පාසුවෙන් හසුරුව ගන්න පුළුවන් යන්ත්‍රයක්.